අපි බලමු බ්ලීචින් ක්‍රීම් කෑම සමට ෂණිකවම වෙන්නේ මොකද්ද කියලා. මම මේ පෙන්වන දේවා දැක්කොත් ඔයා ඒක කුණු කුඩේට දායි. අයවන් මම වෛද්‍ය දිලීප. ලංකාවේ ගොඩක් දෙනෙක් සම්පෑපත් කරන්න බ්ලීචින් ක්‍රීම් පාවිච්චි කරනවා. ඒත් මේවා ඇත්තටම සමට ඔයාලට කොච්චර බලපානවද කියලා කවුරුත් දන්නේ නැහැ. මේවයින් ෂණිකව හැමට වෙන්නේ මොකද්ද කියලා අදම ඔයාලට පෙන්වන්න. මේක දැක්කම ආයෙත් ඔයාලට මේවන පාවිච්චි කරන්න හිතෙන එකක් නැහැ. අපේ සමීප තියෙනවා ආරක්ෂිත බාධකයක්. මේකෙන් තමයි හැමට හානි කරන බැක්ටීරියා විෂද්‍රව්‍ය හිරු වලින් ආරක්ෂාව ලැබෙන්නේ. බ්ලීචින් ක්‍රීම් වල තියෙනවා හයිඩ්‍රොක්විනෝන්, මර්කරි වගේ හැමට ඉතාමත් හානි කරන විෂද්‍රව්‍ය. මේවා හැමට ආලේපනය කරාම ෂණිකව මේවා හැම යන්නේ ආරක්ෂක බාධකේ විනාශ කරලා ඉවත් කරනවා. ඔයා බ්ලීචින් ක්‍රීම් හැමට ගෑවම ඒකෙන් වෙන්නේ හැමේ තියෙන මෙලනින් නිෂ්පාදනය නවත්තන එක. ඒත් ඒක සිදු වෙන්නේ හැමේ තියෙන සෛල වලට හානි කරලා. ෂණිකව ගාම රතු වෙන්න, දැවිල්ල ඇති වෙන්න, කැසීම් වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. සමහරවිට විවිධ දාන්නත් පුළුවන්. මේවා තමයි ෂණිකව හැමේ ආරක්ෂණ බාධකේ ඩැමේජ් වෙනවා කියලා දැනගන්න තියෙන මූලික සාධක. දිගින් දිගට මේවා පාවිච්චි කරොත් සමට ස්ථිර හානි සිදු වෙන්න පුළුවන්. හැම සිහින් වෙලා හිරුවලට සංවේදී වෙලා කළු ලප වැඩි වෙන්නත් පුළුවන්. සමහරට හැමේ පිළිකපව ඇති වෙන්න පුළුවන්. මේවා ෂණික ප්‍රතිඵල දෙනවා වගේ පෙනුනට දිගු කාලින සැලකීමේදී හැමට සිදු කරන බලපෑම ඉතාම හානිකරයි. ඉතින් හැම පැහැපත් කරන්න ඕන නම් ආරක්ෂක වෛද්‍ය ක්‍රම තෝරගන්න. මේ සඳහා මෙඩිකල් ට්‍රීට්මන්ට් like chemical peeling, laser treatment, glutathione injections වර්ග දෙකකින් සමට හානි නොවන ලෙස පැහැපත් වෙනම ලබා ගන්න පුළුවන්. මේවා වෛද්‍යවරයෙක් යටතේ සිදු කරන නිසා ඊටවත් ආරක්ෂිතව හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඔබ සමට හානි නොවන ලෙස ප්‍රතිඵල ලබා ගන්න අවශ්‍ය නම් අපේ බියුටි මෙඩිකල් ක්ලිනික් එකට එන්න. අපි ඔයාලට ආරක්ෂිත සහ ඵලදායී ප්‍රතිකාර අඳුරලා දෙන්න.